මොකද මිනිස්සුන්ට හැමදාම වර්ධින්නෙත් නෑ මල්ලි. ඒක තමයි මෝඩකම කියන්නේ. තේරෙනවද? පපුවක් කෙලින් තියාගෙන ඉන්න බැරි නම් ඌ පිරිවියෙක් නෙමෙයි. හලෝ ගයිස්. අශ්නික සිල්වා. ඉතින් මේ දවස්වල ඉතින් ඇත්තට මගේ මේ 50 වෙනි වෙඩින් එකට ගියා මම. ඇත්තටම මම දන්නේ නැහැ ඒක ප්ලෑන් කරලා මගේ චරිතය ඝාතනය කරන්න කරපු වැඩක්ද නැද්ද කියලා මම දන්නේ නැහැ. කොහොමත් මේ දවස්වල අර නොවැම්බර් මාසේ කොන්සර්ට් එක බලන්න ගියාට පස්සේ ඊට කලින් වෙඩින්ස් වලට වඩා මේ මිනිස්සු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ වෙනස් දෙයක්. ඇත්තටම මට කියන්න තියෙන්නේ මෙහෙමයි. මට කියන්න තියෙන්නේ තමන් කපපු වල අනුන්ට කපපු වල තමන් වැඩනවා කියන එක තමයි. මොකද මට මේ ඔඩියන්ස් එකේ ඉන්නේ මට මේ TikTok එකේ ඔඩියන්ස් එක ඇත්තටම වැඩක් නැහැ. ගන්න වෙඩින් එක පවා අන්තිම මුස්පේන්තුයි. ඇත්ත කතාව කිව්වොත්. එකක් දෙකක් තමයි ක්වොලිටියට TikTok එකකින් හම්බෙච්ච වෙඩින් තියෙන්නේ. ගොඩක් දුරට මම Facebook එකේ මට ලොකු crowd එකක් ඉන්නවා. මට YouTube එකේ followers 25000ක් ඉන්නවා. ඉතින් මට ඒකෙන් මම තමයි Facebook එකෙන් තමයි මං ආවේ. මොකී සීන කොමර කියලා ගහලා තියෙන්නේ. මම ඒ කාලේ මාකටින් එකක් ගහලා මම තැනක් හදාගත්තා. හැබැයි මේකේ කට්ටිය හිතුවේ දැන් වෙන කට්ටිය කුණුහරුප කියලා සල්ලි හම්බ කරද්දි අපිට කුණුහරුපයක් කියලා සල්ලි හම්බ කරද්දි උන් හිතුවේ මොකද මූට ගැහුවොත් අනිවාර්යෙන් මාකටේ. හැබැයි ඒක අනිත් පැත්තට ගියා. ඒක තමයි කියන්නේ කල දේ ඵල දේ කියලා. ඒක මට අදාළ නැහැ. හරිද? මගේ බලන් ඉන්න ඔඩියන්ස් එක තමයි ඒක ජඩ් කරේ. ඕකේ? ඉතින් අන්න ඒකයි. මොකද මිනිස්සුන්ට හැමදාම වර්ධින්නෙත් නෑ මල්ලි. හරි? ඔයාට වැඩ තිබ්බව නැතාව මම ලොකු පොස්ටින් එකක් දැම්මට ඔයා එදත් මට ඇවිල්ලා අර මහරයක දැම්මේ මගේ නමක් හදාගෙන ඒ කියන්නේ මේ TikTok එකේ live යනුම් සම්බන්ධයි මේකට. මට කියන්න වෙන්නේ මගේ Facebook එකේ ඉන්න ප්‍රේක්ෂක ජනතාව මාව හීලම තැනකට ගෙනාවා. Thank you very much. අත TikTok එකේ හිටියා ඇත්තට මේගොල්ලන්ට thank you very much. ඉතින් අන්න ඒකයි මම කියන්නේ. ඉතින් ඇත්තටම මේ අපිට මෙහෙම කියන්නත් පුළුවන්. ඇත්තටම මොකද මිනිස්සු කියන්නේ මෝඩියෝ නෙමෙයි. හරිද? හොඳ knowledge එකක් තියෙනවා. මිනිස්සුන්ට හරි දේ දන්නවා, වැරදි දේ දන්නවා. බැන්නට මිනිස්සු හොඳ knowledge එකක් තියෙනවා. හරි තැන කතා කරා කියන්නේ මෙන්න මේ වගේ වැඩක් තමයි. අනිවාර්යයෙන්. මං කියන්නේ මට මේ support එක දුන්න ඔක්කොම මම thank you very much. හදවතින්ම මේ ඕගොල්ලන්ට මම thanks කරනවා. ජීවිත කාලෙට මේ කරපු උදව්ව අමතක වෙන්නේ නැහැ. හේතුව මේ කොල්ල පොඩ්ඩක් වැටලා හිටපු දෙනකින් අශ්නික සිල්වා තැනකට ගෙනාවා. ඕගොල්ලෝ තමයි මාව ගේන්නේ. ඕගොල්ලන්ට පුළුවන් මාව මේ මගේ ක්වොලිටිය බස්සලා මගේ මාකටිං බස්සන්නත්. මම කියන්නේ මේ Facebook කී ජනතාව මට මේ කමෙන්ට් එකක් දාපු ඔක්කොම ගෑනු ළමයිට ලස්සන ගෑනු ළමයිට කන බොන කොල්ලන්ට එහෙනම් God bless you. සැලෙන්න එපා කවදාවත්. සැලුනොත් පුතෝ කොළ ගහක් වගේ වේලිච්ච ගහක් වගේ සැලිලා යන්න වෙන්නේ. God bless you. ලොක් එක වෙනස් කරලා තියෙනවා. හලෝ. ඉතින් ළමයි මේ මම දැක්කා ඉතින් මට අර කබ්බෝ නම් ප්‍රොමෝට් කරන්න බෑ. ඒ කබ්බෝ මං හින්දා ප්‍රොමෝට් වෙන්නේ නැති. ඒක මට ප්‍රශ්නයක් නෑ. ඒ මං කතා කරන ස්ටයිල් එක. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා කියන්නේ. අපි තැනකට ගියාම ඉන්න ඕන විදිය වෙනස්. මේ ගෙදරනේ. තව එකක් මගේ ලයිව් එකට ඇවිල්ලා මට බයින මිනිස්සෙක්ට මට උත්තරයක් නොදී ඉන්න බෑ. එහෙනම් සාමාන්‍යයෙන් කොන්දක් නැති එකෙක් වෙන්න ඕනේ. පළවෙනි කාරණාව. හරි. කොන්දක් තියෙන මිනිස්සු කොන්ද කෙලින් තියන් ඉන්නවා මිසක් මේ සල්ලි වලට රැමෙන්නේ නැහැ. ඒක තමයි මගේ ක්වොලිටිය. හරිද? එතකොට දැන් වෙඩින් 40 ගානකට මම 50 ගානකට ගිහිල්ලා තියෙනවනේ. එතකොට මේකේ ඒ මගේ වදර්ස්ලා ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න අස්සික සිල කොහොමද ඇසුරුනේ? මොකද තව වෙඩින් එකක් මට හම්බෙන්නේ නැහැ නේද? ඔය නොවැම්බර් වල තිබ්බ වෙඩින් මොනවාද කොන්සර්ට් එකක් බලන්න කියලා තමයි මගේ චරිත ඝාතනය. ඇත්තට මම ඒක පස්තය වෙනවා දැන් ඇත්තටම මේ අපි මිනිස්සු කියන හිතන් හිටපු දේවල් මේ ඒක ඇත්තටම මේ හරි හොඳ මිනිස්සෙක් කියලා හිතුවට ඒක ඇත්තටම වැරදි. හරි කමන්නේ වැරද්දක් වුණානේ. හරි ඒක අපි අමතක කරමු. ඕකේ. එතකොට අපි වෙඩින් එකකට ගියා මුලින්ම
අපේ තත්ත්වේ තියාගෙන ඉන්නවා මිසක් මට TikTok live එක නම් පොඩ්ඩක් අමාරුයි. මොකද මේ ඒකේ තනිකර මේ කොන්ද අර මං කිය කොන්ද නැත්තම් පිරිමියෙක් වෙන්න බෑ කියලා. පපුවක් තියෙන්න ඕනේ කෙලින් තියාගෙන ඉන්න. ඉතින් මට හොඳ කමෙන්ට්ස් තියෙනවා වෙඩින්ස් වලට ගියාම. ඇත්තට මගේ මේ ඇත්ත ජීවිතේ නෙමෙයි TikTok live එකක් කියන්නේ. ඇත්ත ජීවිතයක් නෙමෙයි. ඇත්ත කතාව කියුවේ. හරිද? එතකොට මේ මට සිද්ධ වෙනවා ඉතින් බයිද්දි බනින්න. ඒක මගේ ක්වොලිටි ඉතින් මං අපි මේ ආසින් කණන් වෙట్లా නෑනේ බා. තේරෙනවා සුද්ධ සිංහලෙම කිව්වොත්. මේකින් උන් ඔය බොරු පොස්ට් සීන් දාගෙන උන්ගේ ජීවිතය තනි කර ඉතින් ගෙනියන්නේ අපායක්. අස්ටික සිල්වා කාලේ බිලා සැපේ ඉන්නවනේ බා වයින් එකක් ගහලා රෙඩ් වයින් එකක් ගහලා අන්න ඒකයි අස්ටික සිල්වාගේ ක්වොලිටිය කියන්නේ. මේක හැමෝටම ක්වොලිටියක් ගන්න බෑ. ඉතින් ක්වොලිටියක් ගන්න බැරි උන් තමයි මට පාරක් හරි ගහලා විරලා කීයක් හරි හම්බ කරගන්න යන්නේ කියන එක හොඳට මතක තියාගන්න. කුණු හරප අදාළ කරගන්න එපා. කුණු හරප කියන දේවල් මෙහෙමනේ අපි හැමදාම බැඳගෙන මිනිස්සෙට හිටියත් වැඩක් නැහැ. ඌ මෝඩයා කියලා හිතනවා. කීයක් හරි දුන්නොත් ඉතින් තව ගලවන්න පුළුවන් කියලා හිතනවා. අන්න ඒක නිසා තමයි අෂ්ටික සීල පොඩක් දරුණු වෙලා ඉන්නේ. මේ සමාජයේ එහෙම ඉන්න ඕනේ. නැත්තම් අපිට ඔළුවට අත හොදලා යනවා. ඕකේ? ඒක තමයි මෝඩකම කියන්නේ. තේරෙනවද? පපුවක් කෙලින් තියාගෙන ඉන්න බැරි නම් ඌ පිරිවියෙක් නෙමෙයි. තේරෙනවද? අපි වෙඩින් වලට ගියාම ඔළුව පාත් කරගෙන අපේ වැඩේ කරලා ලොකු සීන් ඕනේ නැහනේ.